අවුරුද්ද කියලා කියන්නේ පවුලේ අය එකට එකතු වෙලා සමරන දවසක්. ඒ වුණත් මව්පිය සෙනෙහස අහිමි වුණු දරුවෝ මේ වගේ ලංකාවේ කොච්චර ඉන්නවද? ඉතින් මම අද දවසේදී ඇවිල්ලා ඉන්නේ එයාලව ආදරෙන් බලලා යන්න. මොකද මේක මටත් විශේෂ අවුරුද්දක්. පුංචි දුවදරුවොත් එක්ක සමරපු. ඉතින් මේ වගේ දෙමාපිය සෙනෙහස අහිමි වුණු දරුවන්ට ඔයාලටත් පුංචි හරි දෙයක් කරන්න පුළුවන් නම් දෙසරයක් හිතන්න නැතුව එයාලා වෙනුවෙන් පුංචි හරි දෙයක් ඔයාලා කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ ලැබුව අලුත් අවුරුද්ද හැම කෙනෙක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මා වරුනේ